Stop the war. 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 We want peace. Stop. We want peace. We want peace. Yeah, international people. We want peace. We want peace. Stop the war. කවුරුත් නිදෙට කැමති නැහැ. අපි හැමෝම කැමති වන්නේ සාමයට. අපේ ආදරය, ගෞරවය, විශ්වාසය, අපේ ප්‍රශ්න වලට තියෙන විසඳුමේ හැටියට අපි එකල වෙන එකම මාතෘකාව තමයි සාමය. පීස් නැතුව අපි කාටවත් මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් කමක් නැත්තේ. දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා මේ යුද්ධය නැති වෙලා සාමය ඇති වෙලා ලෝකෙම සාමයෙන් සතුටින් ජීවත් වෙන්න ඕනේ. එක්සත් ජාතික සංවිධානය මානව හිමික සංවිධානය මේකට වැදිහත් වෙලා වහාම නීතියක් තියෙනවා. ඒ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. War, come for peace internationally, globally. We will raise our voice from International Human Rights Global Mission team. විශේෂයෙන්ම අද දිනේ International Human Rights Global Mission ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙම සංසදයේ මෙම කාර්යාලයට අපේ සර්වාගම වෙනුවෙන් ජාතික අන්තරාගමික කුංචික එකමුතු National Interfaith Legislative of Sri Lanka National President ජාතික සභාපතිතුමා पूज्य गलगम धम्मरक्षी नायक स्वामी वासव विनिसिद्ध सर्वागमने बौद्ध हिंदू इस्लाम क्रिश्चियन सियोल मार्गमने इंटरनेशनल ह्यूमन राइट्स ग्लोबल मिशन रिलीजियस सेक्टर सीनियर एडवाइजर्स ऑफ श्रीलंका फिटनर बौद्ध हिंदू इस्लाम क्रिश्चियन सियोल येष्ट उपदेशकवरमने मेम अपे कार्यालयट विनिसिद्ध पूज्य गलगम धम्मरक्षी नायक स्वामी वासव अपे हामदुरुवන්ගෙන් අපි මේ අවස්ථාවේදී අද දිනේදී 2026 ඒප්‍රිල් මාස 10 වෙනිදා අද දන්නවා මුළු ලෝකෙම කලබලයට පත් වෙලා ඉන්න මොහොතක අපි ඉන්නේ ආර්ථික වශයෙන් ඉතාමත් මේ ලෝකවාසී ජනතාව පීඩාවට පත් වෙලා ඉන්නේ ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි ඉන්දියාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම ආර්ථිකයෙන් එකොනොමිකකින් ඉතා ප්‍රශ්නවල මොනවද කියලා කියන්නේ මේ ප්‍රශ්නේ ඉද වෙද වෙදික මේ ප්‍රශ්නේ ඉද ඇමරිකා ඉස්රේල් ඉරානය මේ ප්‍රශ්නය යුද්ධය නිම වෙලා සාමය ඇතිකිරීම පිණිස උපවාසයෙන් අපි යම්කිසි වචන ස්වල්පයක් යම්කිසි ගෞරවනීය පණිවිඩයක් සියලුම ආගම වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙනවා. අපි මේ වෙලාවේදී මේ රටේ ජීවත් වෙන බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි සියලුම ආගමික මුදිරුත්වන් වගේම සියලු ආගමික වැඩිවතුන් තාමත් සංවේගයට කනගාටුවට වේදනාවට පත් වෙලා ඉන්නේ විශේෂයෙන්ම මැද පෙරදිග කේන්ද්‍ර කරගෙන මේ කරගෙන යන ඝාතන රැළ හැමතැන යුද්ධය පිළිබඳව. ඇත්තටම අපි කවුරුත් යුද්ධයට කැමති නැහැ. අපි හැමෝම කැමති වන්නේ සාමයට. අපේ ආදරය, ගෞරවය, විශ්වාසය, අපේ ප්‍රශ්න වලට තියෙන විසඳුමේ හැටියට අපි එකල වෙන එකම මාතෘකාව තමයි සාමය. පීස් නැතුව අපි කාටවත් මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් කමක් නැත්තේ. විශේෂයෙන්ම ලාංකික හැටියට බැලුවාම ලංකාව මේ අවස්ථාවේදී ලොකු අනුභවයකට මුහුණ පානවා. අපේ සහෝදරයන් මැද පෙරදිග රටවල ගිහිල්ලා වැඩ කරනවා. අරාබි රටවල් වගේම ඊශ්‍රායලයේ ඒ වගේම අපේ රටේ සමවර්ධනය වෙනුවෙන් විශාල සහයෝගයක් මැද පෙරදිග සහෝදර රටවල් ලබා දෙනවා. ඒ වගේම ඉරානයේත් අපිට දිගින් ලබා දුන්න අපේ සමවර්ධන කටයුතුමේ ඉතින් මේ සියලු දෙනාගේම අපි ඇමරිකාව, ඉරානය ඇතුළු කොට ඇති, ඊශ්‍රායලය ඇතුළු කොට ඇති සියලු රටවල් වල නායකයන්ගේ ඒ ජනතාවගෙන් අපි ඉල්ලනවා ඔබ හැම වෙලේම සාමයෙන් පිළිගන්න, ඒ සඳහා දිරින්න, ඒ සඳහා ඔබ එළගැහෙන්න කියලා. අපි ඒ හඬට එකතු වෙන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ මරණ අහිංසක අසරණ ජනතාව පුරා දරුවන් සිට පාසල් ළමයි සිට එම රටකම මේ යුද්ධයෙන් පීඩාවට පත් වෙලා මරණයට පත් වෙනවා. මිනිස්සු ඝාතනය වෙනවා. මිනිස්සු ඝාතනය වෙන එක කිසිම ආගමක අනුමත කරන්නේ නැහැ. ඉස්ලාම් ආගමකත් ජීවිතය ආරක්ෂා කරන එක මුළු ලෝකවාසී ජනතාවම ආරක්ෂා කරන සමානයි. අපිට ඉස්ලාම් ආගම උගන්වලා තියෙන අල්ලාහ්
කාල අල්ලාහ් දේවාංශේ ඒ වගේම මොහමඩ් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා අපිට උගන්වලා තියෙන ඉස්ලාම ආගමේ එක. ඒ වගේම එක ජීවිතයක් ආරක්ෂා කරන එක මුළු ලෝකවාසී ජනතාවම ආරක්ෂා කරන සමානයි. එම නිසා නිකන් අසරණ ජනතාව මේ යුද්ධයෙන් පීඩාවට පත් වෙනවා. එම නිසා මේ යුද්ධය ඉක්මනට නිම වෙන්න ඕනේ. මොන රටක මොන ජාතියක් ජීවිතක්ෂයට පත්තුනොත් ඒක ලෝකයට පාඩුවක්. ලෝකයේ අපේ මිනිස්සෙක් අපෙන් අහිමි වෙනවා. එම නිසා මේ ලෝකයේ මේ මනුෂ්‍ය වර්ගයව ආරක්ෂා කිරීම පිණිස මේ යුද්ධය නිම කිරීම පිණිස අපේ ආගමික නායකයන් වශයෙන් අපේ ආගමික භක්තිකයන් වශයෙන් මේ ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය සංසදයේ අපේ ජාතික නායකතුමා ඉන්නවා සභාපතිතුමා අමීර් ඛාන් මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලය විශේෂයෙන්ම ඉන්දියාවෙන් ප්‍රතිසිද්ධ ඩොක්ටර් සෙන්දිල් කුමාර් මහත්මයා එම ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය සංසදයට සහයෝගය ලබා දෙන විශේෂ සමාජිකයෙක් එතුමාත් ප්‍රතිසිද්ධ. ඒ නිසා මේ අපේ ලංකාවට ලෝක සිට සියලුම ආගමික භක්තිකයන්ට ඔබ වහන්සේ දෙන පණිවිඩය මේ විශේෂයෙන්ම අද ලෝකයේ ප්‍රධාන සියලු ආගම්වල මානව අයිතිවාසිකම් පිළිබඳව ගරු කරනවා. මොකද හැම ආගමකම මිනිස්යාගේ ජීවත් වීමේ අයිතිය අහුරු කරලා තියෙනවා. ඒ වගේම අපි විශේෂයෙන් බෞද්ධ හැටියට විශ්වාස කරනවා මිනිස්සෙකු වෙලා මේ ලෝකෙ ඉපදෙන්නේ පෙර සතර නිසා නැත්නම් දිරිසන් සතෙක් වෙලා ඉපදුනොත් ඔච්චර දුක් විඳින්න සිද්ධ වෙනවා. නමුත් අපි ඒකේ මිනිස්සු වෙලා ඉපදලා ඉන්නවා. හැබැයි මිනිස්සු වෙලා ඉපදුනා දැන් අප්‍රිකානු දැන් රටවල බෞද්ධ සමාජවල දහස් සංඛ්‍යාත දරුවෝ කුසට ආහාරයක් නැතුව ඉරට වස්ත්‍රයක් නැතුව ඉසට වහලක් නැතුව තාමත්ම වේදනාකාරී ලෙස ජීවත් වෙනවා. ඉතින් මේ ලෝකය මෙහෙවන ලෝකයට මානව අයිතිවාසිකම් ගැන එහෙම නැත්නම් ලෝකේ සංවර්ධනය ගැන කතා වෙන මේ ප්‍රධාන රටවල් එකතු වෙලා මේ කරන යුද්ධයෙන් එක උණ්ඩයකට මිසයිලයකට ගුවන් යානයකට කෝටි සංඛ්‍යාත ධනයක් වියදම් කරනවා. නමුත් මේ අය මේ මහා යුද්ධයේ විනාශ කරන ධනෙන් අඩු ගානේ දශම ගණනක්වත් මේ අප්‍රිකානු සමාජය ඇතුළු අපේ රටවල ලෝකේ බොහෝ රටවල ඉන්න දරිද්‍රතාවයට පත් වෙච්ච වේදනාවට පත් වෙච්ච කන්න බොල නැති ඉන්න අධ්‍යාපනයක් නැති කුසල ඉන්නේ මේ එන ජනතාවක් දරුවෝ ඉන්නවා. ඒ වගේම කාන්තාව මේ යුද්ධයෙන් විශාල වශයෙන් වැඩ කරනවා. එයාලගේ ජීවන ආරක්ෂාව නැති කරලා යනවා. ඉතින් ඒ ගැන බලන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ බොහෝ වෙලාවෙදී ඇත්තටම බැලුවාම උම්මත්තක වැඩේට තමයි කටයුතු කරන්නේ. මොනවා වුණත් අපිට ඒ විදිහට තමයි මේ වචන පාවිච්චි කරලා සිද්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා අපි ලෝක නායකයින්ට මානස ඥානෙ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සදා ලෙසම මේ සෛතිවාසී හන්දන අඳුරගෙන ඊට ගරු කරලා වහාම යුද්ධය නතර කරලා සාමය වෙනුවෙන් ඊයේගේ කපකිරීම ප්‍රමුඛතාවය දීලා අනිකුත් ප්‍රශ්න සාකච්ඡා සම්මන්ත්‍රණ අතර සිද්ධ කරන්න හැටියට අපි අඳුරන්නේ මේ ශ්‍රී ලංකාව කියන ආගම දෙක බෙදිච්ච ජනතාව තමයි ඉන්නේ. ප්‍රධාන ආගම හතරක් ඉන්නවා. බෞද්ධ ආගම, හින්දු ආගම, ඉස්ලාම් ආගම, ක්‍රිස්තියානි ආගම. මේ ආගම හතර දෙක බෙදෙන්නේ අපේ ආගමික භක්තිකයන්ට අපි සර්වාගමික වශයෙන් විශේෂයෙන් ඉදීම කරන්නට ඔබවහන්සේගේ නායකත්වයෙන් ඉදීම කරන්න සූදානම්. තමන් අදහන ආගමට අපි දෙවියන් වහන්සේගෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව තමයි ලෝකෙම බලවත් ආයුධයක අපි විශ්වාස කරන්නේ. ඒ අනුව අපිට දෙවියන්ගේ ආශිර්වාද ලැබිලා මේ යුද්ධය නැති වෙලා සාමය ඇති වෙලා ලෝකෙම සාමයෙන් සතුටින් ජීවත් වෙන්න ඕනේ. එක්සත් ජාතික සංවිධානය මානව හිමික සංවිධානය මේකට බෙදිහත් වෙලා වහාම නීතියක් තියෙනවා. ඒ නීතිය ක්‍රියාත්මක කරන්නට ඕනේ. එම නිසා අපේ ශ්‍රී ලංකාවේ යුද්ධයක් තිබිච්ච වෙලාවේ මොනි ඉදිකටක් වැදුනොත් ඒකලත් මේ මානව හිමිකම් ගැන කතා කරපු මිනිස්සු අද මේ ලෝකේ දහස් ගාණක් ලක්ෂ ගාණක් මිනිස්සු ඝාතනය වෙනවා. ඒක ගැන කතා කරන කිසිම මානව හිමිකම් එකක් නැහැ. එම නිසා තමයි අපි ජාත්‍යන්තර මානව හිමිකම් මේව ගෝලීය සංසදයේ වගේ ලෝකයේම අපි මේ හඬක් නගලා අපි විශේෂයෙන්ම කියනවා මේ යුද්ධය නිවීමට සියලු දෙනාම හඬ නගනවා. තවත් නගන්න ඕනේ. ඒ වගේම ආගම පැත්තෙනුත් සියලු දෙනාම තමන් අදහන ආගමනුකූලව
ප්‍රාර්ථනා කරලා මේ යුද්ධය නිම වෙලා සාමයේදී සියලු දෙනා ප්‍රාර්ථනා කරන එක අපි ඉල්ලා සිටිනවා. ඔබ වහන්සේත් ඒක ඇත්තටම හැම ආගමකම වගේ ආධ්‍යාත්මික බලය පිළිබඳව විශ්වාස කරනවා. බෞද්ධ අපි ආධ්‍යාත්මික බලය පිළිබඳව විශ්වාස කරනවා. ඒ වගේම හින්දු ආගම, ඉස්ලාම් ආගම, ක්‍රිස්තියානි ආගම දෙවියන් වහන්සේ පිළිබඳව කල්පනා කරලා ඒකෙන් ආශිර්වාද ලබනවා. ඒ වගේම යාඥා කරනවා. මේ හැම දෙයකින්ම අපේ ආධ්‍යාත්මික ආශිර්වාදයත් එක්ක අපි ඉස්ලාම් ආකාරයක ලෝකික ආශිර්වාදයක් කරනවා. ඉතින් අපේ රටේ ජීවත් වෙන බෞද්ධ, හින්දු, ඉස්ලාම් මේ හැම සියලු දෙනාම තම තමන්ගේ ආගමික පන්සල්, කෝවිල් ආදී මේ ආදී ස්ථාන වලට ගිහිල්ලා අතන මේ දිනවල අසන් විධානාත්මකව යම් අය මේ කාර්යය කරනවා. නමුත් අපි මුලින්ම අතවැසියන්ගේ ඒවත් සිළුම පුදුලේ බුදුමන්ගේ ඉල්ලා සිටිනවා මේ ආධ්‍යාත්මික සත්‍යක්‍රියාව ලෝකෙට සාමයේ ඉක්මනින් උදා වේවා. මේ යුද්ධය නතර වේවා. ඔවුන්ට නැනස වේවා. යුද්ධ කරන්නට නැනස පැහැදේවා. ඔවුන්ගේ යුද්ධ බලය වෙනුවට ආධ්‍යාත්මික බලය ඔවුන්ට වඩා වර්ධනය වේවා කියලා අපි හැම පන්සලකම, කෝවිලකම, පල්ලියකම අපි ආශිර්වාද කරමු. අපි ආඥා කරමු. ඒකතු වෙමු. අපි රටවැසියෝ හැටියට අපේම සහෝදර ජනතාවක් මෙයන්නේ අපේ දරුවෝ, අපේ කාන්තාව. ඒ නිසා මේ වගේ අපි හැමෝම එකතු වෙලා ඒ ආධ්‍යාත්මික ප්‍රාර්ථනා කරන ආගම් වේදිකකින් තොරව, දේශපාලන වේදිකකින් තොරව එකතු වෙමු කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි ඒක වශයෙන් අපි ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය සංසදයේ ජාතික සභාපතිතුමා එතුමාගේ ජාතික මානව හිමිකම් ගෝලීය ජාත්‍යන්තර මෙම සංවිධානයේ සියලුම සමාජික වෙනුණු අධ්‍යක්ෂවරු වෙනුණු දිස්ත්‍රික්කීය 24ම පළාත් 9ම සිට සියලු ජනයා වෙනුණු එතුමා වතර ස්වරූපය කතා කරන එම අවසන් කටයුතු. Thank you. Today is a special day. We pray for global peace. Our main objective is peace. Always I say our International Human Rights Global Mission objective is, the first point is peace. So we are expecting the global peace. So each and every country, we are living under one globe. Globe is our shelter. See, we must protect our globe. We will stop war, come for peace internationally, globally. We will raise our voice from International Human Rights Global Mission team and our readers, our advisors, and leading advisors with us. So thank you. We'll pray for global peace. Stop the war. 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 We want peace. Stop. We want peace. We want peace. Yeah, international people, we want peace. We want peace. Stop the war. Stop the war.